ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා රජයේ කියපු පුරප්පාඩු රැසක්. ඉතින් පළවෙනි එකේ විදිහට අපි කතා කරමු දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියපු පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. මේකේ වේකන්සිස් අපිට දාලා තියෙනවා 6ක්. ඉතින් ක්වොලිෆිකේෂන් විදිහට O level සහ other කියලා දාලා තියෙනවා. මේකේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20 26 6යි 2 කියලා. ඉතින් ඔයාලට හොඳටම කාලේ තියෙනවා මේකට ඇප්ලයි කරන්න. ඉතින් මේක ඇප්ලයි කරන විදිහ වීඩියෝ එක අන්තිමට මම කියලා දෙන්නම්. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ යට දාලා තියෙනවා. ඒවා ටච් කරලා යන විදිහට වීඩියෝ එකේ අන්තිමට අපි කතා කරමු. ඉතින් මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් තියෙනවා ඒවා දාන විදිහත් සහ තැපැල් හරහා යවන ඒවා ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරනවා සියලුම දේවල් මම වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් කමර්ෂල් බැංකුවේ රැකියා පුරපොඩ එල්ල තියෙනවා. ඉතින් මේකේ ක්වොලිෆිකේෂන් විදිහට O level තමයි බලන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් මේකෙත් තියෙන්නේ. ඉතින් අද ඔන්ලයින් ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/26/12/31 කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. පහළ තියෙන සුදු බටන් subscribe button එක click කරලා මම subscribe කරන්න like එක comment එකක් දාන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකා සිරකම්පත් හා විනිමය කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරපොඩ කියලා මෙන්න ඩ්‍රයිවර්ලට හොඳම අවස්ථාවක් ඩ්‍රයිවර්ලා තමයි මේක ගන්නෙ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/26/5/18 කියලා. ශ්‍රී ලංකා දත්තාරක්ෂක අධිකාරියේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ රැකියා පුරපොඩු රැසක් ඇවිල්ලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/26/5/18 කියලා. මහජන බැංකුව මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරපොඩු ඇවිල්ලා තියෙනවා. මේකේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/26/5/18 කියලා. ඉතින් WhatsApp channel එකක් තියෙනවා මතක ඇතුව ඒකට join වෙන්න. ඒකේ link එක මම description එකේ comment එකේ දාලා තියෙනවා. ඒකටත් මම private සහ රජයේ රැකියා ඉදිරියට දානවා. ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියා පුරපොඩු දෙනවා. ඒකේ ක්ලෝසින් ඩේට් එක නම් දාලා තියෙන්නේ 20/26/5/17 කියලා. ඉතින් මේ වීඩියෝ එක මම අද කරන්නේ 5/16. ඉතින් ඒක ගැටලුවක් කරගන්න එපා. අද වීඩියෝ එක බලන කෙනෙක්ට මේක වටින නිසා තමයි මේක දැම්මේ ක්ලෝසින් ඩේට් පහුණා කියලා බයින්න නම් එපා. ශ්‍රී ලංකා ප්‍රේෂකර්ම සහ ඇගලුම් අමාත්‍යාංශයේ රැකියා පුරපොඩු එල්ල තියෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 20/26/5/17 කියලා. ඉතින් අද දවසේ යාලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද මේකේ ෆුල් ඩීටේල්ස් ගන්න කියලා සහ ඇප්ලිකේෂන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකල තිබ්බා ඒව ගන්න කොහොමද ඒව දාන්නේ කොහොමද කියලා දැන් මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලට අදාළ ඔයා කැමති ජොබ් වේකන්සිය ඉස්සරම තෝරා ගන්න ඕනේ. ඒකේ link එක මම description එකේ comment එකේ දාලා තියෙනවනේ. නමත් එක්කම අන්න ඒක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේ වැඩ ටික අපි පියවරෙන් පියවරට හරියට කරගන්නේ කියලා. හරියට ළමයි අපි මෙන්න මේ විදිහට මෙන්න මේ වෙබ්සයිට් එකට ආවා. ඊට පස්සේ මේ වෙබ්සයිට් එක හරහා තමයි අපිට මේක කරගන්න තියෙන්නේ. මෙතනින් පල්ලට යන්න ඕනේ ඔයාලා. පල්ලට යනකොට ඔයාලට පේන ඇති මේකේ විස්තර දාලා තියෙනවා. ඉතින් මෙතනින් පල්ලට යන් අපි මේ පළවෙනිටම ගත්ත වේකන්සිය මම මේ කතා කරන්නේ. ඉතින් හැම වේකන්සියම මෙන්න මේ විදිහට තමයි කරගන්න තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන ඒවා සහ තැපැල් යවන ඒවා තියෙන්නේ මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එකේම තමයි කරගන්න තියෙන්නේ. එහෙනම් ඒක ගැටලුවක් වෙන්න එපා. මේක උදාහරණයක් කියලා හිතාගෙන ඔයාලා මේක බලන්න. ඉතින් මෙතනින් පල්ලට යනකොට ක්වොලිෆිකේෂන් ඕල් කියලා දාලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එකත් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ අපි මේ වගේ ඇඩ් දෙනවා. මේ හැමතැනම ඇඩ් තියෙනවා. ඒවා ගණන් ගන්න එපා. ඒවා ක්ලෝස් බටන් තියෙනවා. කතිර ලකුණු තියෙනවා. ඒවා ටච් කරලා ඒවා අයින් කරලා දාන්න. මෙතනින් ඔයාලා වෙන ඉංග්‍රීසි වලින් සිංහලෙන් වලින් ඔයාලට මේකේ ෆුල් ඩීටේල්ස් එක ගන්න පුළුවන්. ඉතින් මම මෙතන සිංහල කියන තැන ක්ලික් කිය බටන් එක උඩ ටච් කරනවා. මෙන්න මේ වගේ ඇඩ් දෙද්දි ක්ලෝස් බටන් ටච් කරලා මේවා අයින් කරගන්න. මේවා ටච් කරන්න යන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මම ගත්තේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අන්න ඒක සම්බන්ධව මම ගත්තේ. ඉතින් මේක උදාහරණයක් කියලා හිතාගෙන ඔයා මේක බලන්න. ඉතින් මෙන්න ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ තියෙනවා සියලුම තනතුරු වලට කොන්ත්‍රාත් පදනමේ තමයි මේක ගන්නෙ. නිලධාරී, පරිශීලන නිලධාරී, සංවාද නිලධාරී, රියදුරු මෙන්න මේ විදිහට ජොබ් ගොඩාක් තියෙනවා. මෙතන පල්ලේ තියෙනවා ඔයාලට මේ ලිපිනේ දාලා තියෙනවා. ඉතින් අපි මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. අපි හිතන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක තැපැල් හරහා යවනවා කියලා. එතකොට කරන්න තියෙන්නේ අර ෆුල් ඩීටේල්ස් එක ටච් කරපුවම මෙන්න මේ වගේ එකක් එනවනේ. එතකොට මෙන්න මෙතන තියෙනවා ලිපිනේ. මේ ලිපිනේට තමයි ඔයාලා යවන්න ඕනේ ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්නෙත් එතනම පල්ලේ තියෙන ඇප්ලිකේෂන් කියලා. අපි මෙතනින් බෑක් එමු. ඒ මෙතන දැන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ගන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙන ඇප්ලිකේෂන් කියලා. මෙතන ක්ලික් එකේ බටන් එක දුන්න ගමන් ඔයාට ලෝඩ් වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ දකුණු පැත්තේ උඩ පෙන්නයි ඩවුන්ලෝඩ් එකයි කියන එකෙන් ඔයාගේ ෆෝන් එකටම මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩොකියුමන්ට් එක වල තමයි තියෙන්නේ ෆෝන් එකේ. ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඒක මම ඔයාලට කිව්වා අර ලිපිනේ හරහා යවන ඒවා තියෙනකොට එහෙම කරගන්න. දැන් මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් Google ෆෝම් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ක්ලික් කිය බටන් එකක් තියෙනවා මේ Google ෆෝම් එක ළඟ. අන්න එතන ක්ලික් කිය බටන් එක උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ඉතින් ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පේන ඇති ඔයාගේ Gmail එක ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මෙතන අපම ඕකේ දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති මගේ Gmail එක මෙතන පෙන්නනවා. මෙතන switch account කියලා දීලා ඔයාලට වෙන Gmail එක මෙතන කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පල්ලට යනකොට ඔයාලට post in apply in කියලා දාලා තියෙනවා. you answer කියලා දාලා තියෙනවා. name with කියලා දාලා තියෙනවා. Mr. Mrs. මෙන්න මේ ටික දාලා තියෙනවා. full name එක දාන්න තියෙනවා. address දාන්න තියෙනවා. මේ වගේ temporary address, date of birth,
age, telephone number, email address මේ වගේ ඔයා දන්න ටිකක් ඔයාගේ විස්තර ටිකක් තමයි මෙන්න මෙතන පුරවගෙන යන්න තියෙන්නේ. හරිද? මෙතන පුරවගෙන යනකොට ඔයාලට පුළුවන් මේක හරියට පුරවගෙන next කර කර යන්න. next කරලා submit කරපුවාම මේ application එක confirm වෙනවා. එතකොට ඔයාලට call එකකින් හරි ඔයාගේ Gmail එකට හරි ඔයාගේ qualification හරි නම් හොඳ නම් call එකක් සහ ලිපිනයක් ඔයාලට එන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි සරලව කරගන්නේ. ඉතින් මම හැමදාම ඔයාලට මේක කියලා දෙනවා. ඉතින් channel එක අලුත් කෙනෙක් නම් subscribe කරන්න මතක ගන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.